හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් අද අපි බලන්න යන්නේ අනිත් අය ඔයාට ඉක්මනටම ආකර්ෂණය වෙන්නේ ඇයි කියලා. ඉතින් පයිල්ස් දෙකක් තියෙනවා. හොඳට හිතලා එක පයිල් එකක් තෝරගන්න. ඉතින් පයිල් නම්බර් 1 අපි බලමු අනිත් අය ඔයාට ඉක්මනටම ආකර්ෂණය වෙන්නේ ඇයි කියලා. මේක බලන පයිල් නම්බර් 1 තෝරගත්ත යාළුවන්ගේ වටේ ඉන්න ඔයාව ආශ්‍රය කරන අය දකිනවා ඔයාගේ ස්කිල්ස් කොච්චර වටිනවාද කියලා. එයාලා හිතනවා ඔයාව ආශ්‍රය කරන එක long term investment එකක් කියලා. ඔයා ටීම් එකක වැඩ කරන කෙනෙක් නම් ගොඩක් අයට ඕන ඔයාගේ ටීම් එකට එන්න. මොකද එයාලා දකිනවා ඔයා විශේෂ හා ස්ථාවර දේවල් නිර්මාණය කරන්න පුළුවන් විදිහේ කෙනෙක් කියලා. ඔයා ළඟ මිනිස්සු ආකර්ෂණය වන විදිහේ ශක්තිමත් ඕර එකක් තියෙනවා කියලත් මට මේ ටෙරොට් එනර්ජි එකෙන් පෙන්වනවා. පයිල් නම්බර් 1 තෝරගත්ත සමහර යාළුවෝ පීස්ෆුල් අය වෙන්න ඕන ගොඩාක් දුරට. ඉතින් අනිත් අය ඔයාගේ මේ පීස් එකට මේ සාමකාමී බවට ගොඩාක් කැමතියි කියලා මට පේනවා. ඔයාව ආශ්‍රය කරන ළඟ ඉන්න ගොඩක් අයට හිතෙනවා ඇති දැනෙනවා ඇති ඔයත් එක්ක කලින් ආත්මවලත් සම්බන්ධයක් තියෙන්නේ නැති කියලා. ඔයා රිස්ක් එකක් අරන් අලුත්ම දේවල් කරන්න පුළුවන් විදිහේ කෙනෙක්. මේ හැකියාවට හැමෝම ආසයි. මේක බලන සමහර අය ගොඩක් ඕපන් නැති තමන්ගේ පර්සනල් දේවල් ආරක්ෂා කරන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. ලොකු ප්‍රයිවසි එකක් තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. මේ ගතිගුණ වලටත් ඔයා වටා ඉන්න අය ගොඩක් ආසයි. ඒ වගේම ඔයාගේ වටේ ඉන්න අයට ඔයා ළඟ ඉන්නකොට ලොකු ශක්තියක් වගේම ලොකු හයියක් දැනෙනවා. ඒ ඔයාගේ ඕර එක ගොඩක් බලවත් නිසා. ඉතින් පයිල් නම්බර් 1 මේ දේවල් නිසා තමයි ඔයාට ගොඩාක් අය ආකර්ෂණය වෙන්නේ. ඉතින් පයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් පයිල් නම්බර් 2 අපි බලමු ඔයාට ඉක්මනටම මිනිස්සු ආකර්ෂණය වෙන්නේ ඇයි කියලා. ඉතින් පයිල් නම්බර් 2 තෝරගත්ත සමහර අය හොඳ ඉමෝෂනල් මැචුරිටි එකක් තියෙන ස්ට්‍රගලින් සිචුවේෂන් වලත් කලබල වෙනවට වඩා අලුත් ලෝකයකට පාර හදාගන්න පුළුවන් විදිහේ කෙනෙක් තමයි ඔයාලා. ඉතින් පයිල් නම්බර් 1 ඔයාලා හොඳ හදවතක් තියෙන ආදරණීය පුද්ගලයන් කියලාත් මට පෙන්වනවා මේ ටෙරොට් එනර්ජි වලින්. ඉතින් ඔයාගේ ස්වභාවයට ගොඩක් අය ආකර්ෂණය වෙනවා. අන් අය දකිනවා ඔයා ඥානවන්ත මිනිසෙක් කියලා. කුණාටු අවස්ථාවක වුණත් කාම් එකේ ඉස්සරහට යන කෙනෙක් විදියට අන් අය ඔයාව දකිනවා. ඔයා අන් අය ගැන හිතන කරුණාවන්ත කෙනෙක්. ඒ වගේම පයිල් නම්බර් 2 තෝරගත්ත සමහර යාළුවෝ හොඳ ලිස්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඔයාගේ හොඳ ක්වොලිටිස් වලට තමයි අන් අය ආකර්ෂණය වෙන්නේ. ඔයත් එක්ක කතා කරන එක ඔයාව ආශ්‍රය කරන එක අන් අයට ලොකු මානසික සහනයක්. ඉතින් පයිල් නම්බර් 2 තෝරගත්ත යාළුවෝ ගොඩක් අය ජීවිතේ ඇචීව්මන්ට්ස් ගොඩක් ලබාගෙන ඇති. ඒ වගේම ඔයාලට හොඳ ග්ලෝබල් ඉන්ටර්නැෂනල් කන්ටැක්ට්ස් ඇන්ඩ් කනෙක්ෂන්ස් උත් ඇති. ඉතින් ඔයා වටා ඉන්න අය ඔයාට ආකර්ෂණය වෙන්නේ ඔයා තුල තියෙන මේ වගේ වටිනා ක්වොලිටිස් වලට. ඉතින් පයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ රීඩින් එක.